උදයදේවි සීග්‍රගාමී දුම්රිය පොළොන්නරුව දුම්රිය ස්ථානය ළඟා වුණා. ලස්සන 10 පහුවෙලා විනාඩි 10යි දැන් හතරස් කොටුව දුම්රිය ස්ථානයේ. මම ඉස්සෙල්ලා කතා කළා වනාලි දුම්රිය ගැනීම සම්බන්ධයෙන් විස්තර කිහිපයක්. ඕන දැන් මහවහන්දියට කලින් තවත් ලස්සන ස්ටේෂන් එකක් මේ බලන්න වටපිටාව. මොකක්ද නම? මොකක් කියලාද හිතෙන්නේ? කොළඹ ඉඳන් පිට පළාත් වලට යන හින්දා අද හිතුවා උතුරු මැද පළාතේ ඉඳලා කොළඹ පැත්තට යන්න. දැන් මම ඉන්නේ පොළොන්නරුව දුම්රිය ස්ථානයේ. දැන් වෙලාව 8:10ට විතර ඇති. 8:24ට එනවා මඩකලපු ඉඳලා කොළඹ බලා යන මීනගයා ශීඝ්‍රගාමී දුම්රිය. ඒක පොළොන්නරුව දුම්රිය ස්ථානයට එන්න තියෙන්නේ උදෑසන 8:24ට. මම අද මේ දුම්රියේ මහව හරහා කොළඹට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් දුම්රිය ස්ථානට ගිහිල්ලා හම්බෙමු. දුම්රිය ස්ථානයේ ඇතුළට ගිහිල්ලා බලමු. මම හිතන්නේ ට්‍රේන් එක පොඩ්ඩක් පරක්කුයි වගේ 8:24ට යන්න තිබ්බ දුම්රිය. ඔව් 8:44ට තමයි යන්න ෂෙඩියුල් වෙලා තියෙන්නේ. ඉදිකාවේ ඉඳලා ටිකක් එහාට ගිහිල්ලා බලමු. ඒක මම විස්තර ටිකක් කතා කරමු. වර්ෂ 1928 දී තමයි කොළඹ මඩකලපුව දුම්රිය මාර්ගය ආරම්භ වෙන්නේ වැඩ කටයුතු. ඒකත් එක්කම ඒ හා සමගාමීව තමයි මේ පොළොන්නරුව දුම්රිය ස්ථානයේ වැඩ කටයුතු ආරම්භ වෙන්නේ. ඉතින් පොළොන්නරුවේ ඉඳලා ගල්ඔය හරහා මහවට යන අතරමඟදී සුවිශේෂී දුම්රිය ස්ථාන කිහිපයක්ම තියෙනවා. ඊළඟට හිඟුරක්ගොඩ, මින්නේරිය, ප්‍රධාන වශයෙන් ගල්ඔය හන්දිය. ඉතින් ඊට අමතරව හිඟුරක්ගොඩ, මින්නේරිය, ගල්ඔය හන්දිය, හබරණ, පළුගස්වැව ඊළඟට තමයි මහව හන්දිය තියෙන්නේ. මගේ කලින් වීඩියෝ වල මම මහව හන්දිය වෙනකන් වීඩියෝ කීපයක් අරන් ඉවරලා තියෙනවා යන දුම්රිය චාරිකාවල. ඒකින්ද මම ගැන වැඩි කතා කරන්නේ නැහැ. ඉතින් ඉස්සරහට අපි ගිහිල්ලා බලමු කොහොමද දුම්රියේ ගමන කොහොම වේද කියලා. උදේ 8:45යි ඔන්න මඩකලපේ ඉඳලා කොළඹ බලා ධාවනය වෙන උදයදේවි සීග්‍රගාමී දුම්රිය පොළොන්නරුව දුම්රිය ස්ථානය ළඟා වුණා. මේ දුම්රිය දෙවන පන්තියේ වෙන් කළ ආසන තියෙන මැදිරි, තුන්වෙනි පන්තියේ වෙන් කළ ආසන තියෙන මැදිරි, ඊට අමතරව දෙවන පන්තිය සහ තුන්වෙනි පන්තියේ මැදිරි වලින් සමන්විතයි. මම දුම්රිය ආසනයක් වෙන් කරගත්තා දෙවන පන්තියේ. ඉතින් මම දුම්රියට කොට වෙලා ඒක විස්තර අරගෙන ඉන්නම්. 8:57ට උදයදේවි දුම්රිය පොළොන්නරුව දුම්රිය ස්ථානයෙන් කොළඹ බලා පිටත් වුණා. මේ තමයි මම ඉන්න දුම්රිය මැදිරිය. ඒක දෙවන පන්තියේ වෙන් කළ ආසන සහිත දුම්රිය මැදිරියක්. මේ 4 වෙනකොට දුම්රිය පැරකුම් උයන දුම්රිය ස්ථානයට ළඟා වුණා. පැරකුම් උයන දුම්රිය ස්ථානය කියන්නේ පුංචි දුම්රිය ස්ථානයක්. කොළඹ ඉඳලා කිලෝමීටර් 253ක දුරක් පෙන්නුම් කරනවා. මේ 4 වෙනකොට දුම්රිය පැරකුම් උයන දුම්රිය ස්ථානයට ළඟා වුණා. පැරකුම් උයන දුම්රිය ස්ථානය කියන්නේ පුංචි දුම්රිය ස්ථානයක්. ඉතින් ඊළඟට මම හිතන්නේ තියෙන හිඟුරක්ගොඩ දුම්රිය ස්ථානය අපි හිතේ හම්බෙමු. මේ දුම්රියේ නැවතුම උනේ තවත් පුංචි ස්ටේෂන් එකක් වෙන ලක්ෂ්‍යවේන කියන දුම්රිය ස්ථානයේ. කොළඹ ඉඳලා මෙතනට දුර කිලෝමීටර් 249ක් කියලා තමයි පෝරුවේ සඳහන් වෙන්නේ. කුඩා දුම්රිය ස්ථානයක්. හරිම ලස්සන වටපිටාවක් තියෙනවා. 9:15 වෙනකොට දැන් දුම්රිය ජයන්තිපුර දුම්රිය ස්ථානය පහු කරගෙන ගල්ඔය සහ මහවසන්විය දක්වා යනවා. කිලෝමීටර් 247ක දුරක් තියෙනවා කොළඹ ඉඳලා මේ ජයන්තිපුර දුම්රිය ස්ථානයට.
මේ ජයන්තිපුර කියන්නේ පළවෙනි දුම්රිය ස්ථානය වගේ කුඩා උපදුම්රිය ස්ථානයක්. ඊළඟ මම කියන ප්‍රධාන දුම්රිය ස්ථානයේ විදිහට අපිට මුණ ගැහෙන්නේ හිඟුරක්ගොඩ දුම්රිය ස්ථානය. අපි ගිහින් බලමු. ඔන්න උදෑසන 9:22යි හිඟුරක්ගොඩ දුම්රිය ස්ථානයේ දැන් මම ඉන්නේ. ඉතින් හිඟුරක්ගොඩ දුම්රිය ස්ථානය කියන්නේ ටිකක් විශාල දුම්රිය ස්ථානයක්. මම කියන්නේ මේ පොළොන්නරුව තරම් ලොකු නැහැ. නමුත් අතරමැද දැක්ක ජයන්තිපුර වගේ දුම්රිය ස්ථානත් එක්ක සලකලා බලනකොට මේක යම් ප්‍රමාණයකට ටිකක් ලොකු දුම්රිය ස්ථානයක්. 25ට දැන් හිඟුරක්ගොඩ දුම්රිය ස්ථානයේ දුම්රිය පිටත් වෙනවා. වෙසක් සමරන්න දුම්රිය ස්ථානයේ ලෑස්ති වගේ පේන්නේ. හරි ලස්සන සරසලා තියෙනවා. ඉතින් ඊළඟ දුම්රිය ස්ථානයේ ප්‍රධාන දුම්රිය ස්ථානය මම හිතන්නේ මින්නේරිය ඉන්නේ. අපි එතනදී නැවත හම්බ වෙනවා. ඊළඟ දුම්රිය නැවතුම වෙන මින්නේරියට දැන් දුම්රිය ළඟා වුණා. මම වඩා මින්නේරිය දුම්රිය ස්ථානය පුංචි දුම්රිය ස්ථානය. මම අවස්ථා කීපයකදීම මේ පාරේ ගිහිල්ලා තියෙනවා. මට මතකයක් තිබෙන්නේ නැහැ දුම්රිය ස්ථානයේ ප්‍රමාණය සම්බන්ධයෙන්. නමුත් මින්නේරිය නගරය ටිකක් ජනකීර්ණ නගරයක්. නමුත් දුම්රිය ස්ථානය ඊටම ගොඩක් ලොකු නැහැ. මින්නේරිය දුම්රිය ස්ථානය පහු කරගෙන දුම්රිය ඉස්සරහට යනවා. මට මුල් කොටස රූපරාමුවට ගන්න බැරි වුණා. ඉතින් මින්නේරිය කියන්නේ වනාලින් දකින්න පුළුවන් මින්නේරිය ජාතික වනෝද්‍යානයේ ආසන්නයේ පිහිටලා තියෙන ලස්සන දුම්රිය ස්ථානයක්. 1997 අවුරුද්දේ තමයි මින්නේරිය ජාතික වනෝද්‍යානය අරදින මින්නේරිය වැව 1997 අවුරුද්දේ තමයි මින්නේරිය ජාතික වනෝද්‍යානයක් විදිහට නම් කරන්නේ. ඉතින් ගොඩක් දෙස් විදේශ සංචාරකයන් අලියතුම් බලන්න එන ප්‍රසිද්ධ ස්ථානයක් තමයි මින්නේරිය ජාතික වනෝද්‍යානය. යන්නේ මේ වනගත ප්‍රදේශයන් මැදින්. ඉතින් මම ඉස්සෙල්ලා කතා කළා වනාලි දුම්රිය ගැනීම සම්බන්ධයෙන් විස්තර කිහිපයක්. ඉතින් මේකට ආසන්නම සිදුවීම තමයි 2025 ඔක්තෝබර් මාසයේ වඩකලපේදන් කොළඹලා ධාවනය වූ රාත්‍රී තැපල් දුම්රියේ මින්නේරිය ප්‍රදේශයේදී වනාලි රංචුවක් ගෙනෙනවා. එතනදී වනාලි 6 දෙනෙක් යනවා. ඒකෙදී එතනදී තමයි එතන මුචි පැටව 4 දෙනෙක් ඉඳලා තියෙනවා. ඊට කලින් වාර්තා වෙන ආසන්න සිද්ධිය තමයි වනාලි ගැනීම සම්බන්ධයෙන් 2024 සිදුවන සිදුවීමක්. භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ඒකත් මේ මඩකලපු කොළඹ දුම්රිය මාර්ගයේ භාණ්ඩ ප්‍රවාහනය කරන දුම්රියක වනාලි රංචුවක් ගැටලා එතන වනාලි දෙදෙනෙක් මිය යනවා. ඉතින් මෙතන මේ වනාලි මේ කොළඹ මඩකලපු දුම්රිය මාර්ගයේ නිතර වනාලි ගැටීමට හේතු වශයෙන් අපිට මේ දකින්න පුළුවන් දේ තමයි මේක ජාතික වනෝද්‍යාන කීපයක් කරා මේ දුම්රිය මාර්ගය ගමන් කරන එක. අනෙත් එක තමයි වනාලි ගමන් කරන කොරිඩෝස්. ඒ කියන්නේ අලි කොරිඩෝ මේ දුම්රිය ට්‍රැක් එක හරහා අවස්ථා කීපයකම තියෙනවා. තවත් කාරණයක් තමයි අර ඉස්සෙල්ලා මම කතා කළා වගේ කවුඩුල්ල ජාතික වනෝද්‍යානය, මින්නේරිය ජාතික වනෝද්‍යානය සහ වස්ගමුව කියන ජාතික වනෝද්‍යානය අතර එලිෆන්ට් මයිග්‍රේෂන් පාත් එක. ඒ කියන්නේ ඒ ත්‍රිකෝණය හරහා යන අලි සංක්‍රමණය වෙන අලි මේ කොළඹ මඩකලපු දුම්රිය මාර්ගය හරහා ගොඩක් වෙලාට ගමන් කරනවා. ඉතින් මේ අවසනාවන්ත සිදුවීම් එකත් එක්ක ඒ අවසනාවන්ත සිදුවීම වළක්වා ගැනීම සඳහා මේ වෙනකොට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර කීපයක්ම අරන් තියෙනවා කියලා ආරංචිය තියෙනවා. ඒකට හේතුවක් විදියට රාත්‍රී තැපල් දුම්රිය ගමන් කරන වේලාවන් විතර සංශෝධනයක් කළා කියලා දැනගන්න ලැබුණා. බලමු කොහෙද දුම්රිය ස්ථානය කියලා. මං හිතන්නේ ගල්ුවේ හන්දිය වෙන්න ඕනේ. බලමු ටිකක් ගියන් පස්සේ බලා ගන්න පුළුවන්. මට පේන විදිහට ගල්ුවේ හන්දිය තමයි. ඔව් ගල්ුවේ හන්දිය.
මේ ගල්ඔය හන්දිය කියන්නේ මේ දුම්රිය මාර්ගයේ ඊටම වැදගත් දුම්රිය මංසන්දියක්. ඉතින් තමයි මම ඉස්සෙල්ලා කිව්වා වගේ කොළඹ ඉඳලා එන දුම්රිය ත්‍රිකුණාමලය දක්වා යන්නෙත් යන පාරකෙ වෙන්නේ. ඒ වගේම එතනින් තමයි මඩකලපුව දක්වා යන මාර්ගය වෙන්නේ. ඔන්න අපි දැන් ගල්ඔය දුම්රිය ස්ථානයට ලං වුණා. ගල්ඔය දුම්රිය ස්ථානය කියන්නේ මෙම දුම්රිය මාර්ගයේ තියෙන සුන්දර දුම්රිය ස්ථානයක්. ඒ වගේම දුම්රිය මංසන්දියක්. කිව්වා වගේ ගල්ඔය දුම්රිය ස්ථානයේ ඊටාම නිස්කලංක සාමකාමී වටපිටාවක් තියෙන ඊටාම සුන්දර පරිසරයක පිහිටි ලස්සන දුම්රිය ස්ථානයක්. මෙතනින් එහා පැත්තේ තියෙනවා කවුඩුල්ල ජාතික වනෝද්‍යානය. ඉතින් මේ වගේ දුම්රිය ස්ථානයක සුන්දරත්වය පිරිච්ච පරිසරයක් තුළ මේ වගේ ගමනක් යන්න ලැබිච්ච එකත් ලොකු වාසනාවක්. ඉතින් මේ දුම්රිය ස්ථානයේ ඉතිහාසය ගැන කියනවා නම් 1950 අවුරුද්දේ ගල්ඔය සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ වෙනවා. ඒතකොට ඒ ආරම්භ වීමත් එක්කම මෙහි තියෙන කෘෂිකාර්මික දේවල් කොළඹට සහ තදාසන්න ස්ථාන වලට අරගෙන යන්න ප්‍රධාන සන්ධිස්ථානයක් විදියට තමයි මේ ගල්ඔය දුම්රිය ස්ථානය ආරම්භ වෙන්නේ. ඉතින් මේ ගල්ඔය දුම්රිය ස්ථානය ගත්තොත් එම කොළඹ ඉඳලා නැගෙනහිර පළාතට යන දුම්රිය මාර්ගයේ ප්‍රධාන සංධිස්ථානයක් වෙනවා. මම කලින් අර වීඩියෝ එක කිව්වා මේ සංධිස්ථානයන් ගැන. දුම්රිය මංසන්දි කියලා තියෙනවා. විශේෂයෙන් මේ ලයින් එකේ තියෙනවා රාගම කොළඹ ඉඳන් එනකොට රාගම දුම්රිය මංසන්දිය. ඊළඟට අපිට හවු වෙනවා මහව දුම්රිය මංසන්දිය. ඊට පස්සේ හම්බෙන ප්‍රධාන දුම්රිය මංසන්දියක් තමයි මේ ගල්ඔය දුම්රිය මංසන්දිය. මේ ගල්ඔය දුම්රිය මංසන්දියෙන් තමයි කොළඹ ඉඳන් ආපු දුම්රිය මාර්ගය එක කොටසක් මඩකලපුව දක්වා පොළොන්නරුව සහ මඩකලපුව දක්වාත් අනිත් කොටස ත්‍රිකුණාමලය දක්වාත් වෙන් වෙන්නේ. දැසන 10:30 වෙනකොට දුම්රිය හබරණ දුම්රිය ස්ථානයට ළඟා වුණා. මේ හබරණ විදේශීය සංචාරකයන් අතර ගොඩක් ෆේමස් දුම්රිය ස්ථානයක්. ඉතින් අලි බලන්න එන වනසතුන් බලන්න එන විදේශ ජාතිකය ෆොරිනර්ස්ලා ගොඩක් මේ හබරණ දුම්රිය ස්ථානය තෝරගන්නවා ඒගොල්ලන්ගේ දුම්රිය නැවතුම විදියට. ඉතින් පොලිස් 5 වෙනකොට පළුගස්සව දුම්රිය ස්ථානය පහු කරගෙන දැන් දුම්රිය යනවා. ඊළඟට ප්‍රධාන දුම්රිය ස්ථානයක් විදියට අපිට හම්බෙන්නේ මහවසන්දිය දුම්රිය ස්ථානය. ඉතින් මහවසන්දිය දුම්රිය ස්ථානයේ මම මගේ වීඩියෝ අවසන් කරන්න බලාපොරොත්තු වෙන මොකද මහවසන්දිය දක්වා කලින් වීඩියෝ කීපයකම විස්තර අරගෙන ආපු හින්දා කිලෝමීටර 201ක් තියෙනවා කොළඹ ඉඳලා පළුගස්වැව දුම්රිය ස්ථානය. උදෑසන 11:05 වෙනකොට කැකිරාව දුම්රිය ස්ථානයට ළඟා වෙනවා. කිලෝමීටර් 186ක් දුරින් තියෙන ලස්සන ස්ටේෂන් එක. අපේ බාන්න මල්ලවල කැකිරාව කියන්නේ ප්‍රධාන මාර්ගයක් එක්ක සම්බන්ධ වෙන දුම්රිය ස්ථානයක්. කොළඹ අනුරාධපුර දුම්රිය අනුරාධපුර බස් මාර්ගයත් එක්ක මේ කැකිරාව දුම්රිය ස්ථානය සම්බන්ධ වෙනවා. කොළඹින් උදේ 7ට එන මඩකලපුව බලා යන දුම්රිය මේ කලාව දුම්රිය ස්ථානයේදී කොළඹ බලා යන දුම්රිය ක්‍රොස් කරනවා. ඔන්න දැන් ඔයගලන්ට පේන්නේ එහා පැත්තේ ට්‍රක් එකකින් කොළඹින් එන උදේ 4ට එන දුම්රිය M6 එන්ජින් එකක් එක්ක කලාව දුම්රිය ස්ථානට එනවා. මම වෙන කෝච්චිය නවත්තලා තියෙන්නේ. ඔන්න දැන් කොළඹ ඉඳන් ආපු උදේ දේවි දුම්රිය පොළොන්නරුව සහ මඩකලපුව බලා පිටත් වෙනවා. මේ කලාව දුම්රිය ස්ථානයේ තවත් වැදගත් දෙයක් තමයි අවකන බුද්ධ ප්‍රතිමාව බලන්න එනවා නම් දුම්රියෙන් ගමන් කරනවා නම් ඔයාලට පහසුම තැන තමයි මේ කලාව දුම්රිය ස්ථානයේ ගහලා අවකන බුද්ධ ප්‍රතිමාව බලන්න යන්නේ. ඉතින් 1920
අතවුරුද්දෙම තමයි මේ කලාව දුම්රිය ස්ථානයත් සකස් හදලවලා ජනතා ඉදිරිපත් කරන්නේ විදාගේ සමයේදී. ඊට පස්සේ 1950 අවුරුද්ද විතර වෙනකම් මේක ගමන් කරලා තියෙන්නේ බර අඩු ලයිට් ට්‍රේල්ස් නැතිව ලොකෝමොටිව්ස්. ඊට පස්සේ 1950න් පස්සේ තියෙන දුම්රිය මාර්ගය නවීකරණය කළාන් පස්සේ මේ වගේ බර යන්ත්‍රාවලිය ආරම්භ කරලා තියෙනවා. හරියටම දහවල් 12යි. දැන් ඉන්නේ සියඹලංගමුව දුම්රිය ස්ථානයේ. මේ සියඹලංගමුව දුම්රිය ස්ථානයේ බෝඩ් එක දැක්කම මට මතක් වුණේ අර සුප්‍රසිද්ධ සියඹලංගමුවේ ඇතා රසවත් කතාවක් තිබ්බා. ඊළඟට මම හිතන තව ස්ටේෂන් එකක් තියෙනවා කෝන්නව. ඊළඟට තමයි මහම සංදිය දුම්රිය ස්ථානය. මේකත් හරිම පුංචි නිස්කලංක දුම්රිය ස්ථානයක්. කොළඹ ඉඳන් දුර කිලෝමීටර් 164යි. ඒ බලන්න වටපිටාව හරිම නිස්කලංක පරිසරයක් තියෙන දවල් 12ට. ඕන දැන් මහවහන්දියට කලින් තවත් ලස්සන ස්ටේෂන් එකක්. මේ බලන්න වටපිටාව. මොකක්ද නම? මොකක් කියලාද හිතෙන්නේ? මේ තමයි කෝන්නව දුම්රිය ස්ථානය. 12:47යි දැන් දුම්රිය මහව සංදිය දක්වා ආවා. මං දන්නේ පැය 3යි විනාඩි 45කට ආසන්න කාලයක් පොළොන්නරුව ඉඳන් මහව සංදිය දුම්රිය ස්ථානයේ එන්න මේ උදේදේවි දුම්රියට කාලය ගත වුණා. ඉතින් මේ මහව සංදිය දුම්රිය ස්ථානයේදී දුම්රිය එන්ජිම ආපහු ඉස්සරහෙන් ගලවලා මේ දුම්රිය පිටිපසට සවි කරලා කොළඹලා ධාවනය වෙන්න තමයි කෝච්චිය විනාඩි 10ක 15ක විතර කාලයක් මහව සංදියේ නවත්තලා තියෙනවා. එහෙනම් අදට මම වීඩියෝ එකකින් සමුගන්නවා. අලුත් වීඩියෝ එකකින් ඔයගොල්ලෝ හමු වෙනකන් ඔයගලන්ට සුබ දවසක්.